හායි යාළුවනේ. අදත් ඔයගොල්ලෝ සියලු දෙනාම DS Geek පොඩ්ඩා YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න යන්නේ chat GPT ගැන. ඔයා දන්නවද chat GPT ගැන දැන් සමාජයේ ඉන්න ගොඩක් කට්ටිය කතා වෙනවා. ඒ වගේම ඔයාට නම නිතර ඇහෙනවා. ඒ ප්‍රශ්නයක් ඇති ඇත්තට මොකද්ද මේක? මේක කොහොමද වැඩ කරන්නේ? අපිටත් මේක වැඩ කරන්න පුළුවන්ද? අන්නේ ගැටලු ටිකට අපි අද උත්තර දෙන්න තමයි යන්නේ. වීඩියෝ එකට යන්න කලින් ඔයාගෙන් ඉල්ලනවා ආදරණීය පුංචි ඉල්ලීමක්. ඔය රතු පාට තියෙන subscribe button එක ඒක සුදු පාට කරන්න. subscribe කරන්න මගේ YouTube channel එක. වීඩියෝ හොඳ නම් යාළුවන්ටත් වීඩියෝ share කරන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ හොඳ නම් වීඩියෝ එකට like දාලා ඔයාගේ අදහස comment කරන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. chat GPT. මොකද්ද මේ chat GPT කියන්නේ? මේක සාමාන්‍යයෙන් කෙටියෙන්ම කිව්වොත් කෘත්‍රිම බුද්ධිය උපයෝගී කරගෙන හදපු අපිට chat කරන්න පුළුවන් වෙන්න හදපු මොඩියුල් එකක් තමයි මේක chat GPT කියන්නේ. කෘත්‍රිම බුද්ධිය උපයෝගී කරගෙන තමයි මේක හදලා තියෙන්නේ. AI ටෙක්නොලොජි එක උපයෝගී කරගෙන. එතකොට සාමාන්‍යයෙන් මේක අයිති වෙන්නේ OpenAI කියන සමාගමට. Microsoft Windows ලා OpenAI එක ගිවිසුමක් ගහලා තියෙනවා. Microsoft Windows ලටත් Microsoft ආයතනයටත් පොඩි අයිතියක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවනේ Windows, Microsoft Windows. එතකොට Microsoft ආයතනයට පොඩි අයිතියක් තියෙනවා ගිවිසුමක් ගහලා තියෙන නිසා OpenAI සමාගම එක්ක. එතකොට මේ ChatGPT කියන එක අපිට කියන්න පුළුවන් Microsoft එකටත් අයිතියක් තියෙනවා කියලා. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා දැනට තියෙන Google එක. Google එකෙන් ඔයාලට පුළුවන් ඔයා කැමති දෙයක් සර්ච් කරලා ඒකට දාලව තොරතුරු හොයාගන්න. Google එකේ ඔයාලට පෙන්නන වෙබ්සයිට් ටිකක්. ඔයාලට පුළුවන් වෙබ්සයිට් වල ගිහලා ඔයාලා කැමති තොරතුරු ඒ කැමති වෙබ්සයිට් එකෙන් හොයාගන්න. හැබැයි ChatGPT එකේ වෙන්නේ අපි කෙනෙක් එක්ක chat කරනවා වගේ දෙයක් තමයි වෙන්නේ. හැබැයි කෙනෙක් නැහැ. ඒක කෘත්‍රිම බුද්ධිය ආශ්‍රයෙන් තමයි හදලා තියෙන්නේ. එතකොට අපි මොකක් හරි දෙයක් එයාගෙන් ඇහුවොත් ඉංග්‍රීසි භාෂාවෙන් තමයි ගොඩක් පාවිච්චි කරනවා. සිංහලටත් සහාය දක්වනවා ටිකක්. හැබැයි සිංහල භාෂාවට ගොඩක් දුරට මේකේ අපි කියන ඵලදායීතාවය අඩුයි. ඒ කියන්නේ එයා සමහර ටයිප් කරලා එවනවා අපිට තේරෙන්නේ නැහැ සිංහලෙන් අපි එවුවොත්. ඒ නිසා ඉංග්‍රීසියෙන් තමයි මේකෙන් හොඳටම අපිට වැඩ කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අපිට ChatGPT එකේ ගන්න පුළුවන් තව වාසි දෙයක් තමයි එයාට මතකයි අපි කලින් මොකද ඇහුවේ කියලා. ඒ කියන්නේ අපි Google එකෙන් ඇහුවොත් ලෝකේ මේ දවස්වල ප්‍රසිද්ධම කාර් එක මොකද්ද? හොඳම කාර් වර්ගය මොකද්ද? අලුතින්ම ආපු ෆෝන් එක මොකද්ද? ඒ වගේ දෙයක් ඇහුවොත් ඒ වගේ දෙයක් ChatGPT එකෙන් අපි අහලා ආයි එයාගෙන් අපි ඇහුවොත් ඒකේ මිල කීයද කියලා වගේ එයාට මතකයි. මොකද්ද මේ මිල කීයද කියලා අහන්නේ මොකක් ගැනද කියලා. එයා හරියටම නිවැරදි උත්තරේ ලබා දෙන මේකට. අන්න ඒක අපිට Google එකට සාපේක්ෂව ChatGPT ගේ සර්ච් කරලා දෙයක් හොයාගන්න පුළුවන්. ඒ වගේම තියෙන ලොකු වාසියක්. ඒ වගේම තව එකක් තමයි අපි HTML කෝඩින් කරනකොට ඒ වගේම වෙන මොකක් හරි ගණිත ගැටලුවක් විසඳනකොට අපිට කොහේ හරි වැරදිලා කියලා අපිට හිතෙනවා නම් අපිට ඒ ගැටලුව හරි නැත්තම් කෝඩින් කරන එකේ කෝඩ් එක හරි ගිහිල්ලා එයාට යවන්න පුළුවන් මේක මගේ වැරදි කියලා හිතෙන කොහෙද වැරදි කියලා මට කියලා දෙන්න කියලා. chat GPT අපිට අන්න ඒ විදිහට මැසේජ් කරන්න chat කරන්න පුළුවන්. ඒ වගේම ඔයාට විසඳ ගන්න බැරි හදා ගන්න බැරි ගණිත ගැටලුවක් තියෙනවා නම් ඒක ඔයා chat GPT ට යවන්න. ඊට පස්සේ එයා ඔයාට කියලා දෙනවා මේක කොහොමද හදන්නේ කියලා උත්තරෙත් එක්කම. අන්න ඒ වගේ අපිට Google එකෙන් ගන්න බැරි ගොඩක් වාසි මෙන්න මේ කෘත්‍රිම බුද්ධි ආශ්‍රයෙන් හදපු chat GPT එකෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේකෙන් ගන්න පුළුවන් තවත් ලොකු වාසියක් තමයි අපිට හදිසි අවස්ථාවක අපි මොකක් හරි ප්‍රෝග්‍රෑමින් ප්‍රෝග්‍රෑමින් එකක් හදන ගමන් ඉන්නකොට කෝඩ් එකේ වැරදීමක් සිදු වෙනවා. අපිට ඒ අවස්ථාවේදී හොයාගන්න අමාරු කොහෙද වැරද්ද කියලා. එතකොට අපිට අන්න ඒ වෙලාවේදී ලොකු ප්‍රයෝජනයක් වෙනවා මෙන්න මේක. අපිට කෝඩ් එක කොපි කරලා පේස්ට් කරලා chat GPT ගේ අහන්න පුළුවන් කොහොමද මොකද්ද මේක වැරදි කියන්නේ ඇයි මෙහෙම වැරදි කියන්නේ කියලා. අන්න ඒ වගේ අපිට ඒක ගැන දැනගන්න පුළුවන් ගොඩක් විදි තියෙනවා. අපිට මොකක් හරි අපේ ගැටලුවක් තියෙනවනේ ඒ ගැටලුව निराකරණය කරන විදිය ගැටලුවට ඔක්කොම අපි ගණිත ගැටලුවක් ගත්තොත් ගණිත ගැටලුවේ පිළිතුර ඒක හදන විදිය ඔක්කොම යා කියලා දෙනවා. අපි එහෙනම් මේ chat GPT එක අපිටත් අපේ ෆෝන් එකෙන් ලැප් එකෙන් හදාගන්න පුළුවන්ද? කොහොමද හදාගන්නේ? account එකක් හදාගන්න විදිය ගැන අපි යමු වීඩියෝ එකට බලන්න. මුලින්ම ඔයාට යන්න වෙනවා ඔයාගේ වෙබ් බ්‍රවුසර් එකට මේකේ මම ෆෝන් එකේ හින්දා Chrome එකට යනවා.
Chrome එකේ මම මෙහෙම සර්ච් කරනවා chat gpt කියලා. ඊට පස්සේ උඩින්ම එන වෙබ්සයිට් එකට යන්න. ඒක ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට වෙබ්සයිට් එක ලෝඩ් වෙනවා. ඊළඟට මෙතන try chat gpt කියන එකට යන්න. try chat gpt ගියාට පස්සේ chat.openai.com කියන වෙබ්සයිට් එකෙන් මෙන්න මෙහෙම ලෝඩ් වෙනවා. සාමාන්‍යයෙන් ඉගෙන ගන්න ළමයෙකුට ගොඩක් වැදගත් මේක. මොකක් හරි දෙයක් අපි නොදන්න දෙයක් තියෙනවා නම් කාගවත් ගුරුවරයෙක් අවශ්‍ය වෙන්නේ නැහැ. තනියෙන් ඉගෙන ගන්න පුළුවන් අපේ ළඟ තියෙන ඩිවයිස් එකකින්, ෆෝන් එකෙන්, ලැප් එකෙන්, කම්පියුටර් එකෙන්, ඩෙස්ක්ටොප් කම්පියුටර් එකෙන් ඕනම එකකින් අපිට chat gpt එක ලොගින් වෙලා සම්බන්ධ වෙලා අපිට අලුත් දේවල් ඉගෙන ගන්න පුළුවන්. අපි දන්නේ නැති දේවල් ඉගෙන ගන්න පුළුවන්. මේක මගේ මේ ට්‍රාන්ස්ලේට් එක නිසා ට්‍රාන්ස්ලේට් වෙලා තියෙන්නේ. මම ඒක ඉංග්‍රීසියට දාගන්නම්. මේක ලොගින් වලට යන්න කලින් ඔයා sign up වලට යන්න. ලොගින් වලට යන්න ඔයා කලින් account එකක් හදාගෙන තියෙනවනේ. මුලින්ම ඔයා එනකොට sign up ගිහිල්ලා ලේසියෙන්ම ඔයාට මෙතනින් account එකක් හදාගන්න පුළුවන්. නැත්තම් මෙතනින් continue with Google දුන්නම ඊට වඩා ලේසියි. continue with Google දුන්න ගමන්ම මෙතනින් ඔයාගේ කැමති account එකක් ඔයාගේ ෆෝන් එකේ තියෙන Google account වෙනවා. එතනින් ඔයා කැමති එකක් තෝරන්න ඕන. මම මෙතන අලි වේගේ 2 කියලා තියෙන අන්න එක තෝරනවා. මම නිකන් හදාගන්න account එකක්. මම ඒක තෝරගෙන ඊට පස්සේ මෙන්න මෙහෙම site එක load වෙනවා. ටික වෙලාවක් මෙහෙම load වුණාට පස්සේ ඊළඟට මෙතන ඔයාගේ නම සහ බර්ත්ඩේ එක උපන්දිනය දාන්න ඕන. මෙතන මම නම දෙනවා BS Geek Podda කියලා. ඊළඟට ඔයාගේ උපන්දිනය තෝරන්න ඕන. උපන්දිනය මෙතන ඔයාගේ ඇත්තම උපන්දිනය දෙන්නත් පුළුවන්. නැත්නම් ඔයා කැමති නම් වෙනත් උපන්දිනයක්, බොරු උපන්දිනයක් උනත් දෙන්න පුළුවන්. ඔයාගේ මෙහෙම සිංහලෙන් වැටෙන එකක් නැහැ. මගේ මේ Google Translate එක මේකේ තියෙන හින්දා මෙහෙම ඉන්නේ. මම මගේ උපන්දිනය දාගන්නවා මෙතනින්. මගේ බර්ත්ඩේ year එක 2006 නොවැම්බර් 11. නොවැම්බර් 11 තමයි මගේ බර්ත්ඩේ එක. මම එක දැන් දීලා මෙතන. ඊට පස්සේ මෙතන බර්ත්ඩේ එක පෙන්නනවා. ඊට පස්සේ කන්ටිනියු දෙන්න. ඊළඟට ඔයාගේ ෆෝන් නම්බරය මෙතනින් ඉල්ලනවා. මම ෆෝන් නම්බරය දෙනවා. මෙතන ධන 94යි තියෙන හින්දා ඔයා ඔයාගේ ෆෝන් නම්බරේ බිංදුව නැතුව තමයි ගහන්න ඕන. මම මගේ ෆෝන් නම්බරය දුන්නා. ඊට පස්සේ ෆෝන් නම්බරයට මෙහෙම කෝඩ් එකක් එනවා. ඊට පස්සේ ඒ ආප් කෝඩ් එක මෙතන ගහන්න ඕන. ඊළඟට ආයි මෙහෙම ලෝඩ් වෙලා මෙහෙම එනවා. මෙතන next next done. මෙතන ඔයාලට chat gpt එක දැන් ඕන දෙයක් එයාගෙන් අහන්න පුළුවන්. එයා ඊට පස්සේ උත්තර දෙනවා. මම මෙතන ඔයාගෙන් chat gpt එකෙන් දෙයක් අහලා පෙන්නන්නම්. එයා ඊට පස්සේ type කරලා උත්තර දෙනවා. iPhone 13 ගැන මම ඇහුවට පස්සේ මෙන්න මේ විදියට chat gpt උත්තර දුන්නා. මෙතන කවුරුවත් කෙනෙක් නැහැ. මෙතන chat කරන එක්කෙනේ. මෙතන කෘත්‍රිම බුද්ධිය ආශ්‍රයෙන් තමයි මේකේ අපිට ඔටෝ මේක මැසේජ් එකක් විදිහට type වෙලා එන්නේ.
අපිට මෙතනින් පුළුවන් iPhone 13 ගැන තොරතුරු ටික ඔක්කොම දැනගන්න. ඔයා ඉංග්‍රීසි දන්නා නම් ඔයාලට මෙතනින් තේරුම් ගන්න පුළුවන්. නැත්නම් ඔයාලට පුළුවන් කිසියම් ට්‍රාන්ස්ලේට් ඇප් එකක් කරහා Google Translate එක හරහා ඉංග්‍රීසියෙන් සිංහලට ට්‍රාන්ස්ලේට් කරගෙන මේක මොකද කියලා බලන්න. ඔයාලට පොඩි ගණිත ගැටලුවක් වුණත් මේකෙන් ඕනනම් හදා ගන්න පුළුවන්. මම පොඩි ගණිත ගැටලුවක් මෙයාට දාලා බලන්නම් මෙයා කොහොම හදලා දෙයිද කියලා ඒක. මෙන්න මේ විදිහට මම මෙහෙම ගණිත ගැටලුවක් පොඩි ප්‍රකාශනයක් වගේ එකක් ලියලා ටයිප් කරලා මේක යවනවා. ඊට පස්සේ බලමු කොහොමද මෙයා උත්තරේ දෙන්නේ. මෙයා කියන කොහොමද ඒක හදන්නේ කියලා පවා උත්තරෙත් එක්කම. මෙන්න අපිට උත්තරෙත් එක්කම මෙයා දුන්නා ඒ ගාන හදන හැටි ඉඳලා. මෙන්න මේ මම ඔයාලට පොඩි දෙයක් කරලා පෙන්වන්නේ වගේම ඔයාලට ලොකු දේවල් තව ගොඩක් දේවල් ඔයා ඉගෙන ගන්න පුළුවන් මේ chat GPT ගෙන්. ඒ වගේම ඔයාලට පුළුවන් ඔයාගේ ඉගෙන ගන්න ඉස්කෝලේ සිලබස් එකේ තියෙනවා නම් නොතේරෙන දෙයක්. ඉස්කෝලේ යන ළමයෙක් නම් ඒක පුළුවන් ඔයාට ඉංග්‍රීසියෙන් ටයිප් කරලා මෙයාගෙන් අහන්න. ගුරුවරයෙක් ඕනේ නැහැ. තනියම ඉගෙන ගන්න පුළුවන්. ඕන වැඩිහිටි බාල මහලු කෙනෙක්ට මේ chat GPT හරහා කිසිම මුදලක් නොගෙවා ෆ්‍රී ඉගෙන ගන්න පුළුවන්. හැබැයි ඉංග්‍රීසි දැනගෙන ඉන්න ඕන. නැත්නම් ඔයාලට Google Translate app එක භාවිතයෙන් හෝ translate කරලා ඉගෙන ගන්නත් පුළුවන්. එහෙනම් මම හිතනවා අද කියලා දීපු දේ chat GPT ගැන දැන් සමාජෙ ගොඩක් කතා වෙන මාතෘකාවක්. ඒ වගේම මේක ගොඩ අපිට දැන් ජීවිතේට අත්‍යවශ්‍ය දෙයක් වෙගෙන යනවා. ඒ කියන්නේ මේක අපිට පහසුයි අපිට නොදන්න දෙයක් ඉගෙන ගන්න. මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම යාළුවන්ටත් දැනගන්න වීඩියෝ එක ෂෙයා කරන්න, වීඩියෝ එක ලයික් කරන්න. ඒ වගේම අලුත් වීඩියෝ එකකින් ලබන සතියේත් හමු වෙනතුරු ඔයගලන්ට සුබ දවසක්.